සුබ දවසක් ඔයගලන්ට සංජීව වැඩිස් ලොක් එකේ ඔයගලන් අද සාදරයෙන් පිළිගන්නවා. මේ අද ඉදිරිපත් කරනවා මේ මැෂින් එකක් ගොඩක් අය මට කෝල් කරලා ඇහුවා මේ චයිමින් ටේබල් ක්ලොක් එකක මැෂින් එක වැඩ කරන විදිය ආසයි බලන්න කියලා. මේ ඒගොල්ලන්ට දැන් ගොඩක් මම දැන් පහුගිය ටිකේ වීඩියෝ ගොඩක් මම දැම්මා. ඒවා දැන් දවසට බලනවා ලක්ෂයකට වඩා. ඒ කියන්නේ මේ ලංකාවේ තියෙන පෞරාණික ඔරලෝසු ගැන ඉදිරිපත් කරන ඒවාට ගොඩක් අය කැමති. කෝල් කරලා මට කතා කරලා කියනවා ඒවා ඉදිරිපත් කරන්න කියලා. ඒකින්ද මාත් පොඩ අද උනන්දු වෙලා හිතුවා මේක පෙන්වන්න. මේක සර්විස් කරපු මැෂින් එකක්. මේක ජර්මනියේ නිෂ්පාදිත 1900 නිෂ්පාදිත ටයිමින් ටේබල් ක්ලොක් මැෂින් එකක් මේ තියෙන්නේ. මේක බලමු දැන් වැඩ කරන විදිය සාමාන්‍යයෙන් මේකේ තියෙනවා බැරල් තුනක් තියෙනවා. මේ වලින් තමයි අපි වයින් කරන්නේ. මේ පැත්තෙන් තමයි වෙලාව වදින එකට වයින් කරන්නේ. මැදකින් තමයි වෙලාව යන්නේ. මේකෙන් තමයි මියුසික් එක සීක්වන්ස් එක ප්ලේ වෙන්නේ. ඒකෙන් බැරල් එක ටික ගොඩට ළඟට බැලුවොත් පේනවා ලොකු බැරල් එකක් තියෙන්නේ. ඊට පස්සේ මැද බැරල් දෙකක් තියෙනවා. ඒ දෙකෙන් තමයි අනිත් දෙක වයින් වෙන්නේ. ඒක ෆුල් වයින් කරාම දවස් 7ක් 10ක් වගේ යනවා. මේකේ මුළු මැෂින් එකටම සම්පූර්ණ බලය එන්නේ මේ මැෂින් මේ බැරල් වලින්. ඒතර මේ බැරල් එකක් ඇතුලේ තියෙන එක බලන්න පුළුවන් අපිට ඕන. බැරල් එකක් ඇතුලේ තියෙන මේ ගලවපු දුන්නක් තියෙන්නේ. මේ ඔරිජිනල් ජර්මන් එන දුන්න. මේක වයින් කරාම තමයි ඇතුළට මේක ඇකිලෙනවා. මේකේ ලොකු බලයක් තියෙනවා. ඒ බලේ රිලීස් වෙන්න දවස් 7ක් 10ක් වගේ. ඒකෙන් තමයි මේ වෙලාව වැඩ කරන්නේ. මේ හැම බැරල් එකක් ඇතුළෙම මේ වගේ දුන්නක් තියෙනවා ඇතුළේ. ඒකෙන් තමයි අපි මේක වයින් කරන්නේ. මේක විනාඩි 15න් 15ට නාද වෙනවා. එතකොට මේකේ තියෙනවා හැමස් 5ක් තියෙනවා. අපි බලමු දැන් මේක වැඩ කරන විදිය. විනාඩි 15කට කොහොමද වැඩ කරන්නේ කියලා. මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් මේ නාදය වදින්නේ කොහොමද කියලා. මේ හැමස් වැඩ කරන විදිය විනාඩි 15කට එක සීක්වන්ස් එකක් යනවා. එතන මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේකේ තමයි පොඩි පෙන්ඩියුලම් එකක් තියෙනවා බට්ටා. මේ තියෙන්නේ එල්ලන පෙන්ඩියුලම් එක. පොඩි එකක් තමයි ටේබල් ක්ලොක්ස් වල තියෙන්නේ. මේකට කියන්නේ වෙස්ට්මින්ස්ටර් ටයිම් කියලා. ඒ කියන්නේ ලන්ඩන් වල තියෙන බිග් බෙන් එකේ සවුන්ඩ් එකම තමයි මේ එන්නේ. ඒවට කියන්නේ වෙස්ට්මින්ස්ටර් ටයිම් කියලා. ඒක විනාඩි 15කට එහෙම වදිනවා. ඊට පස්සේ බලන්න පුළුවන් ඔයගලන්ට මෙහෙම මේක වෙලා වෙන දිගට හිමීට ගිහිල්ලා පැය භාගයකට ආවම සීක්වන්ස් දෙකක් ප්ලේ වෙනවා. 4 ඒවා දෙකක් ওই විදියට. මෙතන තියෙනවා තව රෝලර් එකක්. ඒකෙන් තමයි හොඳට බැලුවොත් පේනවා මේක වැඩ කරන විදිය. මේක සාමාන්‍ය ඔයගලන්ට බලා ගන්න හම්බ වෙන්නේ නැහැ ඔරලෝසුවක. මොකද ඒක ඇතුළේ තියෙන හින්දා. දැන් මේ විනාඩි 15කට දැන් පැයට වැඩ කරන විදිය බලා ගන්න පුළුවන්. මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. මේ මැෂින් එක සර්විස් කරපු මැෂින් එක. මේක හයි කරලා ඒ ඔරලෝසුව වැඩ කරන විදිය පෙන්නනවා. තව පොඩ්ඩකින්. එතකොට මේක දිගටම රැඳී හිටියොත් ඔයගලන්ට ඒකත් බලන්න පුළුවන්. මේක පැයකට වැදුනා. ඊට පස්සේ ආයි විනාඩි 15කට වදින විදිය වෙනම තියෙනවා. ඊට අමතරව දැන් මේකේ මේ හැමස් පහක් තියෙනවා. ඒකත් මේ හැමස් පහ වදින විදිය වදින්නේ මෙන්න මේ වගේ කූරු තියෙනවා. රොඩ්ස් තියෙනවා. රොඩ්ස් පහකට එක එක දිගවල් වල තියෙන. ඒකෙන් තමයි නාදය ඔයගලන්ට දැන් අන්තිමට බලන වීඩියෝ එකේ අන්තිම හරියේදී මේක හයි කරලා පෙන්නනවා වැඩ කරන විදිය. එතකොට ඒක බලා ගන්න පුළුවන් කොහොමද ඒ සවුන්ඩ්ස් එන්නේ කියලා. මේක තමයි ඒ කූරු පහ තියෙන්නේ. ඒකෙත් තමයි වදින්නේ. ඊට අමතරව මේකට දීලා තියෙනවා පෞරාණික යතුරක් වයින් කරන්න. මේ එක එකට වයින් කරන්න පුළුවන්. ඔයගලන් දිගටම රැඳී සිටින්න. දැන් මේක හයි කරලා වැඩ කරන විදිය ඊළඟ වීඩියෝ එකෙන් ඔයගලන්ට බලන්න පුළුවන්. ඔයගලන්ට අද මිලදී ගන්න ඉදිරිපත් කරනවා ජර්මනි නිෂ්පාදිත කින්සෙල් වර්ගයේ පෞරාණික ඔරලෝසුවක් ඇන්ටික් ක්ලොක් එකක්. මේක අවුරුදු 100කට වඩා පරණයි. ඉතාලම හොඳින් සර්විස් කරලා වැඩ කරන බලමු. මේ ක්ලොක් එකේ නම්බර් එක 10. මේකේ යතුරක් දීලා තියෙනවා මේ වගේ. මේක විනාඩි 15න් 15ට වැඩ කරන චයිමින් ක්ලොක් එකක්. මෙතනින් මේක ලොක් කරන්න පුළුවන්. මේක දැරලා තියෙන්නේ. මේ පැත්තෙන් වයින් කරන්න පුළුවන්. මෙහෙම මේක දාලා මේකෙන් තමයි 9 නම් 9ක් වදින්නේ, 10 නම් 10ක් වදින්නේ. මේකෙන් තමයි වෙලාව යන්නේ. වෙලාව මේ වගේ වයින් කරන්න පුළුවන්. මේකෙන් තමයි සීක්වන්ස් එක ප්ලේ වෙනවා මියුසික්. ඒ කියන්නේ 15ට විනාඩි 15කට එකක් 4ක් වදිනවා. ඊට පස්සේ මෙතනට 8ක් වදිනවා. මෙතනට 12ක් වදිනවා. ඊට පස්සේ මෙතන ආයි 4 පාරක් වැදිලා ඒ සීක්වන්ස් එක අදාළ වෙලාව වදිනවා. දැන් බලමු මේක වැඩ කරන විදිය. විනාඩි 15ට වදින විදිය. දැන් බලමු පැය භාගයට කොහොමද වදින්නේ කියලා. මේක 5 හැමස් ක්ලොක් එකක්.
පැය භාගයට ඒ වගේ සීක්වන්ස් දෙකක් වැදුණා. දැන් බලමු 45ට වදින විදිය. සාමාන්‍ය මේවා වයින් කරාම දවස් 10ක් වගේ දුවනවා එක දිගටම. සතියට සැරයක් වයින් කරාම හොඳටම ඇති. දැන් මේකත් බලමු පිටිපැස කොහොමද කියලා. දැන් 10ට වදින්නේ කොහොමද කියලාත් බලන්න පුළුවන් බලන්න. මේ තියෙන එක පිටිපැස. ඔයගලන්ට ශබ්දය අවශ්‍ය නැත්නම් මේකෙන් පුළුවන් මේක පල්ලෙහාට දැම්මම ශබ්දය වදින එක නවතිනවා. දැන් මේක කාමරයකට හරි ඒ වගේ පාවිච්චි කරන්න පුළුවන්. රැයකට උනත් වෙලාව කියන්න පුළුවන් හරියටම කීයද කියලා. මොකද විනාඩි 15න් 15ට වදින්න. මෙතන දොරක් තියෙනවා. මේ දොරෙන් මෙහෙම ලොක් කරන්න පුළුවන්. මෙතන ලොක් කරලා දාන්න පුළුවන්. ඉතාලම හොඳින් තියෙනවා. ඔයගලන්ට මේක මිලදී ගන්න අවශ්‍ය නම් මිල ගණන් ඉතිරියේ දිස් වෙනවා. මට කතා කරන්න පුළුවන් 077 078 4 නැත්නම් මගේ WhatsApp කරන්නත් පුළුවන්. තව Facebook site එක තියෙනවා සංජීව ඇන්ටික් ක්ලොක් සේල් කියලා. ඒකට ගියොත් මේ වගේ ගොඩක් විස්තර ඔරලෝසු දාලා තියෙනවා. මේ වගේ මම තව ඔරලෝසු තියෙනවා. කලෙක්ෂන් එකක් තමයි මේ සෙල් කරන්නේ. මේක ඉතාලම හොඳින් වැඩ කරන ඔරලෝසුව. දිගටම රැඳී සිටින තාම මම පින්තූර ටිකකුත් මේකේ දානවා වෙනම ළඟට ගත්ත ඒවා. බොහොම ස්තුතියි රැඳී සිටියා.